අපි හඳුන්වා දෙන මේ යන්ත්‍රය එහෙම නැත්නම් මේ යන්ත්‍ර පෙළ ගම්මිරිස් වියලි ගම්මිරිස් පිරිසුදු කිරීම සහ ශ්‍රේණිගත කිරීම සඳහා භාවිතා කරන යන්ත්‍ර පෙළක්. අයිබෝන් අපි යුනික් බිස්නස් සොලියුෂන්ස් පුද්ගලික සමාගමෙන් අපි අද ඔයාලට හඳුන්වා දෙන්න යන්නේ අපේ පාරිභෝගිකයෙක්ගෙන් ලැබුණු විශේෂ ඉල්ලීමක් අනුව නිෂ්පාදනය කරපු ගම්මිරිස් පිරිසුදු කරන යන්ත්‍ර පෙළක්. ඇත්තටම ඔයගොල්ලෝ පේනවා ඇති සාමාන්‍යයෙන් අපි මේ ඉන්න යන්ත්‍රය මූලික වශයෙන්ම පැයට ගම්මිරිස් කිලෝ 500ක ධාරිතාවයක් අඩුම ශ්‍රමයකින් ඒ කියන්නේ පුද්ගලයන් දෙන්නෙක්කින් ශ්‍රමිකයෝ දෙන්නෙක් පාවිච්චි කරලා පැයක් ඇතුළත කිලෝ 500ක් පිරිසිදු කරගන්න ග්‍රේඩ් කරගන්න පුළුවන් යන්ත්‍රයක් තමයි මේ අපි අද ඔයාලට හඳුන්වා දෙන්නේ. මේක කන්දාන ප්‍රදේශයේ අපනයන කර්මාන්ත ශාලාවක් සඳහාම තමයි අපි නිෂ්පාදනය කරේ. මේකේ ක්‍රියාකාරීත්වය ගැනත් සඳහන් කරනවා නම් මේක කොටස් 5කින් සමන්විතයි මේ යන්ත්‍රය. විශේෂයෙන්ම බකට් එලිවේටර් දෙකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ උස යුනිට් දෙකක් තියෙනවා. මේක සහ මට පිටිපස්සෙන් බකට් එලිවේටර් දෙකක්. ඒ වගේම මගේ වම් අත පැත්තෙන් තියෙනවා විනෝවින් යන්ත්‍රයක්. සුළං මගින් ගම්මිරිස් පිරිසිදු කරන ඝනත්වය අනුව වෙන් කරන යන්ත්‍රයක්. ඒ වගේම දකුණු අත පැත්තේ පිටිපස්සෙන් තියෙන්නේ ඩීස්ටෝනර් මැෂින් එකක්. මේක ගම්මිරිස් වල ගල් වලින් අයින් කරන යන්ත්‍රයක්. සහ ඉදිරියෙන් තියෙන්නේ මගේ දකුණු අත පැත්තේ ඉදිරියෙන් තියෙන්නේ ප්‍රී ක්ලීනින් මැෂින් එකක්. මේකෙන් කරන්නේ ඇත්තටම ගම්මිරිස් අර දැන් සුළඟෙන් දූවිලි ඒ ටික අයින් වෙනවා පළවෙනි විනෝවින් යන්ත්‍රයෙන් සහ ඒක ඝනත්වය අනුව කොටස් තුනකට වෙන් වෙනවා. ඒ එන පළවෙනි කොටස් දෙක හොඳ ඝනත්වයෙන් වැඩි කොටස් දෙක බකට් එලිවේටර් එක මගින් යවනවා අපේ ඩීස්ටෝනර් මැෂින් එකට. ඩීස්ටෝනර් මැෂින් එකෙන් තියෙන ගල්වැලි අයින් කරනවා සහ ඒ ගල්වැලි ඉවත් කරලා පිරිසිදු වෙච්ච ඝනත්වයෙන් වැඩි ගම්මිරිස් ටික මේ ප්‍රී ක්ලීන් යන්ත්‍රය හරහා ඒක තවදුරටත් ඉතිරලා තියෙන කෙඳි නැටි කැලි තියෙනවා නම් අයින් කරලා ප්‍රමාණය අනුව වෙන් කරනවා. ඒක තමයි මේ යන්ත්‍ර පෙළින් කරන්නේ. එතකොට මේ යන්ත්‍රය භාවිතා කරනකොට ඔයගොල්ලෝ දකිනවා මෙතන ලොකු ෆීඩින් හොප එකක් තියෙනවා. මේකට අපි කරලා තියෙන ඇත්තටම ගම්මිරිස් බෑග් එකක්. කිලෝ 50 බෑග් එකක් එකපාර මේකට හලන්න පුළුවන්. හලපුවාම මේ පේන බකට් එලිවේටර් දිගේ අපිට මේකේ ෆීඩ් වෙන විදිහ වෙනස් කරන්න පුළුවන්. කොච්චර රේට් එකකින්ද ප්‍රොඩක්ට් එක එළියට එන්නේ කියන එක වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ බකට් එලිවේටර් එක හරහා විනෝවින් මැෂින් එකට එනවා. විනෝවින් මැෂින් එකේ දී ඝනත්වය අනුව වෙන් වෙනවා. අපි ඉස්සෙල්ලා කතා කරා වගේ දූවිලි රොඩු කෑලි ඒ දේවල් අයින් වෙලා ඝනත්වය අනුව පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු වෙන එක පල්ලෙහා පිටිපස්සේ තියෙන බකට් එලිවේටර් එක හරහා විනෝවින් ඩීස්ටෝනර් මැෂින් එකේ ෆීඩින් හොප එකට එනවා. ඒ එන එක මෙතන ඩීස්ටෝනර් මැෂින් එක හරහා ගමන් කරනකොට ඒකේ තියෙන ගල්වැලි පිටිපස්සෙන් මැෂින් එකෙන් අයින් වෙලා යනවා. ඊට පස්සේ ඒ එන ගල්වැලි අයින් වෙච්ච ප්‍රොඩක්ට් එක තමයි මෙතෙන් දෙන්නේ. අපි ඉස්සරහට ගම්මිරිස් එක්ක මැෂින් එක ක්‍රියාත්මක වෙන හැටි වලට පෙන්නන්නම්. එතකන් මම මූලික විස්තරයක් කරේ. මේ මැෂින් එක ඇත්තටම ප්‍රධානම රාජකාරිය තමයි සාමාන්‍යයෙන් අපි දන්නවා අපනයන තත්ත්වයට ගම්මිරිස් පිරිසිදු කරන්න කියන්නේ විශාල ශ්‍රමයක් යන වැඩක්. ඇත්තටම විශාල මැෂින් ප්‍රමාණයක් කරගෙන ලොකු ඉඩක් අවශ්‍ය වෙනවා. කිලෝ 500ක් කියන්නේ පැයකට දවසකට ටොන් 4ක් 5ක් වගේ ප්‍රමාණයක් දක්වා මේ මැෂින් භාවිතා කරලා පිරිසිදු කරගන්න පුළුවන්. ඒතර මේකේ විශාල මාදිලේ යන්ත්‍රිකුත් අපි ගාව තියෙනවා. පැයට කිලෝ 750 සහ 1000 යන මාදිලි දෙකක් තියෙනවා තව. එම මාදිලි වලනොත් අවශ්‍යතාව වෙනුව නිෂ්පාදනය කිරීමේ හැකියාව අපිට තියෙනවා. ඉතින් ඒක තමයි මේ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තියෙන විස්තරය. අනිත් කාරණාව තමයි අපි මේ යන්ත්‍රය නිෂ්පාදනය කරලා තියෙන්නේ සියලුම ගැටෙන කොටස් 304 ශ්‍රේණියේ සුදියකරින් නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට මේ යන්ත්‍රය භාවිතා කරන නිෂ්පාදනයක් අපනයන තත්ත්වයෙන් සහ විශේෂයෙන්ම ආහාර නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුකූලව මට්ටමට නිෂ්පාදනය වෙනවා. ඒ වගේම තමයි අපි යන්ත්‍ර නිෂ්පාදනය කරද්දී අපේ පළවෙනිම සැලකිල්ලට ගන්න කාරණාව තමයි
නඩත්තු අවම යන්ත්‍ර නිෂ්පාදනය කිරීම. ඒගොල්ලන්ට පේනවා ඇති බලපුවාමත් මැෂින් එක හොඳ සොලිඩ් පෙනුමක්, හෙවි පෙනුමක් තියෙනවා. අපේ අරමුණ තමයි නිෂ්පාදනයේදී වෙන අතරමැදදී වෙන නඩත්තු කටයුතු සහ බිඳවැටීම් අවම වෙන මට්ටමට යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීම. සහ ඊටාම අඩු ඉඩක් යන්නේ මේ යන්ත්‍රයේ සවි කිරීම සඳහා සාමාන්‍යයෙන් අඩි 15යි 20 වගේ ප්‍රමාණයක් හොඳටම ඇති. මං කියන්නේ වැඩ කරන්නත් එක්ක මැෂින් එක ක්‍රියාත්මක කිරීමත් සමග. එතකොට අමුද්‍රව්‍ය තියාගන්න, එන් ප්‍රොඩක්ට් එක තියාගන්න, ඒ කියන කාරණාත් එක්ක මම ඔය කියපුව 15 20 වගේ ඉඩ ප්‍රමාණය හොඳටම ඇති. ඒ වගේ නිෂ්පාදනයක් කරන්න. එතකොට ඇත්තටම දැන් මැෂින් එකක් ගන්න කෙනෙක්ගේ එන ඊළඟ ප්‍රශ්නය තමයි මේකේ අපන අලවියෙන් කියන්නේ මිලදී ගැනීමෙන් පස්සේ මොකද්ද වෙන්නේ කියන කාරණාව. ඒකෙදි අපිට කියන්නේ ඇත්තටම අපි යන්ත්‍ර සඳහා වසරක අලවියෙන් පසු වගකීම් කාලයක් ලබා දෙනවා. ඒ වගේම ඒ කාලයෙන් පස්සෙත් මැෂින් එක වැඩ කරන තාක්කල් අපි සේවාව ලබා දෙනවා. එතකොට පළවෙනි වසර සඳහා අපි නොමිලේ සේවය ලබා දෙන අවශ්‍යතාව කාරණාව මත සහ යන්ත්‍රය භාවිතා කරන කාල සීමාවක් දක්වා අපි අවශ්‍ය නඩත්තු කටයුතු අපි ලබා දෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන දැන් අර කර්මාන්තයකදී යන්ත්‍රයක් භාවිතා කරන අවස්ථාවක යම්කිසි බිඳවැටීමක් වුණොත් එහෙම ඒක යථා තත්ත්වයටපත් කර ගැනීමනේ පළවෙනි කාරණාව. ඒතර අපි දුරකථනය මගින් ඕන වෙලාවක අපිව සම්බන්ධ කර ගන්න පුළුවන් යන්ත්‍ර සම්බන්ධ දෝෂ පිළිබඳව සහ අපි හැකියතරම් උත්සාහ කරනවා අපි දුරකථනය හරහාම අපි අවශ්‍ය මග පෙන්වීම කරලා යන්ත්‍රය යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය සහාය අපි ලබා දෙනවා. අපේ යන්ත්‍ර මිලදී ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගන්නත් 07 66 66 94 40 කියන දුරකථන අංකය, ඒ වගේම 0812 46 02 38 කියන දුරකථන අංකය හරහාත් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් අවසන් වශයෙන් ඇත්තටම අපිට කණ්ඩායමක් හැටියට අපි යුනික් බිස්නස් සොලියුෂන්ස් පුද්ගලික සභාගමට හැකියාවක් ලැබුණා පාරිභෝගිකයෙක්ගෙන් ආපු ඉල්ලීමක් මත මේ අපි කියන වගේ ජාත්‍යන්තර ප්‍රමිතියේ යන්ත්‍ර පෙළක් නිෂ්පාදනය කරලා මෙහෙම එළියට දෙන්න. ඒ වගේම අපි ඊටාම අභිමාණයෙන් කියනවා අපිට මේ වගේම තවත් ඔයගොල්ලෝන්ගේ විශේෂ අවශ්‍යතා ඇති විවිධ යන්ත්‍ර නිෂ්පාදන අවශ්‍යතාවය ඇති අපිට දන්වන්න අපිට හැකියාව තියෙනවා. ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර නිෂ්පාදනය කරලා ඔබට ඊටාම ගුණාත්මක තත්ත්වයේ යන්ත්‍රයක්, බිඳවැටීම් අවම යන්ත්‍රයක් හොඳ අලවියෙන් පසු සේවාවක් සමග ලබා දීමේ හැකියාව යුනික් බිස්නස් සොලියුෂන්ස් අපිට තියෙන බව.